දැනටත් කියනවා ඉතින් මේ අපි මොකට හරි යවන්න ඌට මොක කරන්න බෑ කියලා ඒ වගේ භාෂා වචනෙන් කියනවා. හැබැයි අද මෙයා කන්ටෙන්ට්ස් කරනවා ගිහින් බලන්න channel එකට. හායි යාළුවනේ ඔයගොල්ලෝ විදේශී පණිවිඩයක් තමයි ආයේ මම අද ආයේ කවුරුත් උතුවට සුඛ්‍යාවේ පංචයට අයියට ඉන්නේ. උතර වීඩියෝ කරන්නේ කවුද? වීඩියෝ කරන්න ඉතින් එක එක්කනේ අයියගෙන තමයි වීඩියෝ කරන්නේ. ඔයාට පුළුවන් ද හොම් වීඩියෝ කරන්න කියලා කවුරු කිව්වොත් මොකද ඔයා කියන්නේ? ඔය හිත හදාගෙන තමයි වැඩේ කරන්නේ. මම නම් ගියාන් පංචයට අයියට ඉන්නේ. ඉතින් අපේ තන්දර දින් බං. දැන් කවුද මේ උගන්වන්නේ? මම තනියෙන් හදන්නේ. අම්මා තාත්තගේ ගොඩක් සතුට තමයි මටත් තියෙන්නේ. මං පොඩි ගමන් ගොඩක් කසෙකින් හිටියේ. අසනීපෙන් හිටියා. හරි. ඉතින් මම අම්මා තාත්තා ගොඩක් දුක් වෙනවා තමයි මම මෙතන. අම්මා තාත්තා ගොඩක් දුක් විඳලා තමයි මේ තැනට ඔයාව ගත්තේ. අපේ මවි නතු වුණා. ඔයාගේ මල්ලි. මගේම මවි නතු වුණා. මං තීරණයක් ගත්තා අම්මා තාත්තා දමදින්න යන්න. මගේ එකට පිනට මං සතුටු කරනවා. මල්ලිට පින් වෙනුවෙන් මේ YouTube කරලා හම්බෙන සල්ලි වලින් කවදාද දවසක අම්මයි තාත්තවයි දමදින්න යන්න. මම හිතන්නේ මේ වාට ශක්තිය දෙන්නේ මල්ලි කොහෙද නම් බලන් ඉන්නවා දිහා. අනිවාර්යෙන්ම. හීනා අයියා මේ වැඩ පුරුවයි දන්න කායද හයි දාතට අම්මයි තාත්තා දමදින්න යන්න. අම්මයි තාත්තවයි දමදිව යවන්න.